සුබ දවසක් සියලු දෙනාටම. අද දින මා සූදානම් වන්නේ දහම් පාසල් ගුහු විභාගය 2025 පිළිබඳ නවතම තොරතුරු ඔබ වෙත ඉදිරිපත් කිරීමටයි. ඊට පෙර මතක් කළ යුතුයි ලේඛකයෙක් වශයෙන් දහම් පාසල් ගුහු විභාගය සඳහා මා විසින් නිබන්ධන 6ක් සකසා තිබෙනවා. ඉන් එකක් හෝ කිහිපයක් ඔබට PDF හෝ print out ලෙස ලබා ගැනීමේ හැකියාව පවතිනවා. සාමාන්‍යයෙන් ඕනෑම නිබන්ධනයක PDF වශයෙන් ලබා ගන්නා විට PDF එකක මිල රුපියල් 500යි. නමුත් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඔබ වෙත ඕනෑම නිබන්ධනයක් රුපියල් 300ක් වැනි අවම ගාස්තුවකට අප්‍රේල් 21 රාත්‍රී 12 දක්වා ලබා දීම සිදු කරනවා. ඔබ කළ යුත්තේ මේ වීඩියෝව නරඹා G300 යනුවෙන් WhatsApp පණිවිඩයක් මා වෙත එවීමයි. එවිට නිබන්ධන ලබා ගන්න ආකාරය දැනුවත් කරනවා. මගේ WhatsApp අංකය මතක් කරන්නම් 076 700යි 88යි 16. නැවතත් මතක් කරනවා නම් 076යි 700යි 88යි 16. මා සැකසූ නිබන්ධන 6 පිළිබඳව කෙටිය මතක් කරනවා නම් 30 දිස්වනවා ඒ පිළිබඳව. දහම් පාසල් ගුහු විභාග විශේෂ විභාග අනුමාන ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු නිබන්ධනය, දහම් පාසල් ගුහු විභාග අනුමාන ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු නිබන්ධනය, කෙටි රචනා ප්‍රශ්න පිළිතුරු සහිත නිබන්ධනය, කෙටි සටහන් සංග්‍රහය, පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු සංග්‍රහය, පාලි සහ අභිධර්මයේ නිබන්ධනය. මේ නිබන්ධන 6ක් සකසා තිබෙනවා. මේ නිබන්ධන 6ම හෝ කිහිපයක් ඔබේ අවශ්‍යතාවය පරිදි ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. එකක් ගන්නත් පුළුවන්, දෙකක් ගන්නත් පුළුවන්, 6ම ගන්නත් පුළුවන්. නමුත් සාමාන්‍ය දිනයකදී ඕනෑම නිබන්ධනයක PDF එක මිල 500යි. නමුත් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අප්‍රේල් 21 රාත්‍රී 12 දක්වා ඔබට මෙම නිබන්ධන රුපියල් 300ට ලබා ගැනීමේ වාසනාව සහ වාග්ය හිමි වී තිබෙනවා. ඔබ කළ යුත්තේ මා පෙර සඳහන් කළ පරිදි G300 යනුවෙන් WhatsApp පණිවිඩයක් එවා ඔබට අවශ්‍ය නිබන්ධන ලබා ගන්නා ආකාරය දැනුවත් වීමයි. එම උපදෙස් අනුගමනය කර දැනුවත් කිරීමෙන් පසුව ඔබට නිබන්ධන ලබාගත හැකි. විශේෂම මේ නිබන්ධන සකස් කිරීම මගේ ලේඛක භූමිකාවට අදාළ වූ දෙයක්. ලේඛකෙක් වශයෙන් සිදු කරන්නා වූ දෙයක්. ඒක නිසා මේ ලේඛක භූමිකාව තුළ වෙහෙස මහන්සි වී සිදු කරන වැඩපිළිවෙළවල් නිසා නොමිලේ ලබා දීමේ හැකියාවක් නැහැ. නමුත් ඔබට අවම පිරිවැයක් යටතේ උපරිම දැනුමක් ලබා දීමේ අරමුණින් ඉතාමත්ම සහනදායී ක්‍රමවේදයන් යටතේ මෙම නිබන්ධන ලබා දීමට මම කටයුතු කරනවා. එහි නවතම පියවරක් තමයි මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් පවතිනා වූ අඩු මිල ගණන් තවත් අඩු කරමින් ඔබට රුපියල් 300ක් වැනි අවම ගාස්තුවක් යටතේ මේ නිබන්ධන ලබා දීමට කටයුතු කරන්නේ. ඉතින් මේ අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් ඔබ සැමට විභාගයට සූදානම් වීමේ හැකියාව පවතිනවා. කළ යුත්තේ G300 යනුවෙන් WhatsApp පණිවිඩයක් එවීමයි. මගේ WhatsApp අංකය නැවතත් මතක් කරන්නම් 076යි 700යි 88යි 16. නැවතත් මතක් කරනවා නම් 076යි 700යි 88යි 16. අපගේ වීඩියෝව දෙස අවධානය යොමු කරමු. ඔබ දන්නවා දහම් පාසල් ගුහු විභාගය සෑම වසරකම ජූනි මාසය තුළ පැවැත්වෙනවා. 2025 වර්ෂය සඳහා දහම් පාසල් ගුහු විභාගය සඳහා අයදුම් පත්‍ර පසුගිය දින කිහිපය තුළ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් කැඳවනු ලැබුවා. ඒ අනුව දිවයින පුරා අපේක්ෂකයන් විශාල ප්‍රමාණයක් දහම් පාසල් ගුහු විභාගය සඳහා අයදුම් කළා. ඒ වගේම යම්කිසි අපේක්ෂකයෙක් දහම් පාසල් ගුහු විභාගය සඳහා මේ වීඩියෝව විකාශනය වන මේ දිනවල අයදුම් කිරීමට සිටිනවා නම් ඔවුන්ට කිව යුතු වැදගත්ම දේ තමයි කනගාටුවෙන් වුවත් මේ දිනවල ඔබට මේ විභාගයට අයදුම් කිරීමේ හැකියාවක් නැහැ. මෙම විභාගය සඳහා දැනට අයදුම් පත්‍ර කැඳවා අවසන්. නමුත් ඔබට මේ නිබන්ධන ලබා දීමේ ක්‍රියාවලිය හා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකට හේතුව කුමන වර්ෂයක විභාගයට ඔබ මුහුණ දුන්නත් ඔබට මේ නිබන්ධන අවම පිරිවැයක් යටතේ උපරිම දැනුමක් ලබා ගැනීමේ හැකියාව තිබෙන්නා වූ මොහොතේ මේ නිබන්ධන ලබාගෙන ඒ විභාගය සඳහා සූදානම් වීම තුළින් ඔබට ඔබ විභාගයට මුහුණ දෙන්නා වූ වසර තුළ ඉහළම ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ඒක මේ විශේෂයෙන්ම මේ නිබන්ධන ලබා දීමේ ක්‍රියාවලිය මෙවර විභාගයට පෙනී සිටින්නා වූ අපේක්ෂකයන්ට සහ කුමන හෝ වතාවක විභාගයට පෙනී සිටින්නා වූ අපේක්ෂකයන්ට ඉතාමත්ම
වැදගත් අවස්ථාවක් විශේෂයෙන්ම අවම පිරිවැයක් යටතේ උපරිම දැනුමක් ලබා ගැනීමට. රයිට්. ඒ වගේම මෙවර විභාගය සඳහා ඉදිරිපත් වන්නා වූ අපේක්ෂකයන් බොහෝ දෙනෙක් විමසන කාරණයක් තමයි විභාගය පැවැත්වෙන්නේ කවදාද යන කාරණය. විභාගය මෙම වසරේ දෙවන කාර්තුවේදී බොහෝ විට මැයි හෝ ජූනි මාසවල පැවැත්වීමට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කොට තිබෙනවා. නමුත් පෙර වර්ෂවලට සමගාමීව පෙර වර්ෂවල නම් කෙලින්ම ජූනි මාසයේ මේ දවසේ පැවැත්වෙනවා කියලා කියනවා. නමුත් මෙවර එහෙම කියලා නැහැ. මෙවර කියලා තියෙන්නේ 2025 වර්ෂයේ දෙවන කාර්තුවේ පැවැත්වෙන බවයි. ඉතින් බොහෝ වෙලාවට අපි උපකල්පනය කරන්න පුළුවන් ජූනි මාසය තුල හෝ සමහර වෙලාවට මැයි මාසය තුල විභාගය පැවැත්වීමේ ඉඩකඩක් තියෙනවා. බොහෝ වෙලාවට අප්‍රේල් මාසය තුල විභාගය පැවැත්වීමේ ඉඩකඩක් නැහැ. තව කිහිප දවසක් අප්‍රේල් මාසය තුල පවතින නිසා අප්‍රේල් මාසය තුල මේ විභාගය සඳහා සූදානම් වීමේ ක්ෂණික හැකියාවක් නොමැති නිසා බොහෝ වෙලාවට මැයි හෝ ජූනි මාස තුල මේ විභාගය පැවැත්වීමට නියමිතයි. ඒ වගේම දහම් පාසල් ගෘහ විභාගය සඳහා නියමිත විෂය නිර්දේශය ගැන අවධානය යොමු කළොත් 1 ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණිය දක්වා පෙළපොත් ඔබ පරිශීලනය කළ යුතුයි. ඒ වගේම ඔබ දහම් පාසල් කළමනාකරණය පොත පරිශීලනය කළ යුතුයි. ඒ වගේම බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරලා තියෙන 1 සිට 6 දක්වා දහම් පාසල් ගෘහවත් පොත් එයත් පරිශීලනය කළ යුතුයි. නමුත් යම්කිසි පුද්ගලයෙකුට දහම් පාසල් ගෘහවත් පොත් නොමැති නම් ඒ පිළිබඳ කනගාටුවට පත්විය යුතු නැහැ. ප්‍රධාන වශයෙන් වැදගත් වෙන්නේ 1 ශ්‍රේණිය සිට 10 ශ්‍රේණිය දක්වා පෙළපොත් පරිශීලනය. ගෘහවත් පොත් නොමැති වුවත් ඒ පිළිබඳ තරම් තැකිය යුතු නැහැ. ඒකට හේතුව ගෘහවත් පොත් වලින් අසන්නා වූ ප්‍රශ්න අසන්නේ බොහෝ වෙලාවට නිර්මාණශීලී ප්‍රශ්න. ඔබ 1 ශ්‍රේණිය සිට 10 ශ්‍රේණිය දක්වා පෙළපොත් සහ දහම් පාසල් කළමනාකරණය පොත නිසි පරිදි අධ්‍යයනය කළේ නම් දහම් පාසල් ගෘහවත් පොත් මගින් යම්කිසි ප්‍රශ්නයක් ඇසුවත් එම අසන්නා වූ නිර්මාණශීලී ප්‍රශ්නය සඳහා පිළිතුරු ගොඩනගා ගැනීමේ හැකියාව නිතින්ම ඔබ වෙත යොමු වෙනවා. එහෙම නැත්නම් නිතින්ම ඔබට ඒ හැකියාව වර්ධනය වෙනවා. ඉතින් මේක නිසා විශේෂයෙන්ම 1 ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණිය දක්වා පෙළපොත් සහ දහම් පාසල් කළමනාකරණය පොත අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. ඒ වගේම ප්‍රශ්න පත්‍රයේ සැකස්ම ගැන කතා කරනවා නම් පැය 3ක කාලයක් ඔබට ලැබෙනවා ප්‍රශ්න පත්‍රය සඳහා. ඔබට විභාගය සඳහා පෙනී සිටිය යුත්තේ 1 දිනක් පමණයි. 1 දිනකදී පැය 3ක් පමණයි. බොහෝ වෙලාවට සෙනසුරාදා දිනවල තමයි විභාගය පැවැත්වෙන්නේ. නමුත් යම්කිසි හේතුවකින් රජයේ නිවාඩු දවසක් ලැබුණොත් රජයේ නිවාඩු දවසක වුණත් විභාගය පැවැත්වීමේ හැකියාව තිබුණා. නමුත් මෙතෙක් ඉතිහාසය අනුව බොහෝ වෙලාවට මේ විභාගය පවත්වලා තියෙන්නේ සෙනසුරාදා දිනේ උදෑසන කාලය තුල. ඔබට ප්‍රශ්න පත්‍රයේ පැය 3ක කාලයක් ලැබෙනවා. ප්‍රශ්න පත්‍රය කොටස් 3කින් සමන්විතයි. ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටස යටතේ කෙටි ප්‍රශ්න 10ක් ලැබෙනවා. පළවෙනි කොටසට පිළිතුරු සැපීම අනිවාර්යයි. එක ප්‍රශ්නයකට ලකුණු 2 බැගින් ප්‍රශ්න 10ට ලකුණු 20යි. ඒ වගේම ප්‍රශ්න පත්‍රයේ දෙවැනි කොටස යටතේ දහම් පාසල් කළමනාකරණය පොත, ඒ වගේම බෞද්ධ මූලධර්ම, ඒ වගේම ප්‍රායෝගිකත්වයේ හා යෙදුණු බෞද්ධ ඉගැන්වීම් ඇතුළුව පාලි සහ අභිධර්මය කොටස් හැර අනෙකුත් කොටස් වලින් ව්‍යුහගත රචනා ප්‍රමාණයේ ප්‍රශ්න 7ක් පමණ ලැබෙනවා. මේ ප්‍රශ්න 7න් අනිවාර්යයෙන්ම එක් ප්‍රශ්නයකට පිළිතුරු සැපයීම අනිවාර්යයි. එක ප්‍රශ්නයකට ලකුණු 20ක් ලැබෙනවා. ඒ වගේම ප්‍රශ්න පත්‍රයේ 3 වෙනි කොටස යටතේ පාලි අභිධර්මයේ භාවනාවලින් ප්‍රශ්න 2ක් හෝ 3ක් ලැබෙනවා. මෙම කොටසනොත් එක් ප්‍රශ්නයකට පිළිතුරු සැපයීම අනිවාර්ය වෙනවා. ඒ වගේම ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි හා 3 වෙනි කොටස් වලින් ඉහත මා සඳහන් කළ පරිදි එක් ප්‍රශ්නයකට අනිවාර්යෙන් පිළිතුරු සපයමින් ප්‍රශ්න 4කට පිළිතුරු සැපිය යුතුයි. එතකොට 25ක් 7 80යි පළවෙනි කොටස 2 7 10 20යි 80යි 20යි ලකුණු 100යි. ඒ වගේම ප්‍රශ්න පත්‍රයේ යම්කිසි ආකාරයකින් කෙනෙක්ට 3 වෙනි කොටසේ පාලි සහ අභිධර්මයේ කොටස් වලින් යම්කිසි කොටසක් අපහසු නම් එක් ප්‍රශ්නයකට පමණ පිළිතුරු සැපීමේ හැකියාව තිබෙනවා. එහෙම වුණොත් ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි කොටසෙන් අනිවාර්යයෙන්ම ප්‍රශ්න 3කට පිළිතුරු සැපිය යුතුයි. ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි කොටසින් මෑත කාලීනව දහම් පාසල් කළමනාකරණය පොතෙන් වැඩි අවධානයක් යොමු වෙලා තියෙනවා. ප්‍රශ්න ඇසීම සඳහා නිර්මාණශීලී ප්‍රශ්න දහම් පාසල් කළමනාකරණය පොතේ තියෙන තියරියම නෙවෙයි, විශේෂයෙන් පාඩම් සැලසුම්, ඒ වගේම නිර්මාණශීලීව දහමට උගන්වන්නේ කොහොමද ආදී වශයෙන් ප්‍රශ්න ගණනාවක් හැදෙනවා. විශේෂයෙන්ම ප්‍රශ්න පත්‍රයෙන් 75ක 80ක ප්‍රමාණයක් හැදෙන දහම් පාසල් කළමනාකරණය පොතේ. ඉතින් මේ කාරණේ නිසා දහම් පාසල් කළමනාකරණය පොතට වැඩි අවධානයක් අපේක්ෂකයන් විසින් යොමු කළ යුතුයි. ඒ වගේම ඒ දහම් පාසල් කළමනාකරණය පොතේ තිබෙන සංකීර්ණතාවය ලිහිල් කිරීමේ අරමුණෙන්
මා විසින් මාගේ නිබන්ධන තුළේ දහම් පාසල කළමනාකරණය පොතටත් අනෙක් පාඩම් වලට සමගාමීව සමාන අවධානයක් ලබා දෙමින් පාඩම් ඇතුළත් කරලා ප්‍රශ්න සහ පිළිතුරු ඇතුළත් කරලා ඔබට සහයෝගය ලබා දීමට කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම පාලි සහ අභිධර්මයේ කොටසනොත් විශේෂයෙන්ම 7 ශ්‍රේණිය සිට 10 ශ්‍රේණිය දක්වා තිබෙන්නා වූ පෙළපොත් අනිවාර්යයෙන්ම පරිශීලනය කළ යුතු. නමුත් එතන තිබෙනවා සංකීර්ණ කොටසක්. විශේෂයෙන්ම ඔබ වෙනත් රැකියාවක නිරත වන පුද්ගලයෝ ඉන්නවා. ඒ වගේම වෙනත් වැඩත් එක්ක මේ සමග විභාගයට පෙනී සිටිනා වූ අපේක්ෂකයන් ඉන්නවා. ඔවුන්ට යම් යම් ගැටලු වෙන්න පුළුවන්. ඒ ගැටලු නිරාකරණය කිරීම හැමුණින් තමයි පාලි සහ අභිධර්ම සඳහා මම දහම් පාසල් ගෘහ විභාගයේ විශේෂ නිබන්ධනයකුත් සකසලා තිබෙන්නේ. ඉතින් විශේෂයෙන්ම මේ විභාග සඳහා සූදානම් වෙන විට 7 ශ්‍රේණිය සිට 10 ශ්‍රේණිය දක්වා පාලි සහ අභිධර්මයේ පෙළපොත් හොඳින් පරිශීලනය කළ යුතුයි. එසේ අපහසු නම් අපගේ නිබන්ධන තුලින් ඒ සඳහා මඟ පෙන්වීමක් ලැබෙනවා. ඒ වගේම දහම් පාසල් කළමනාකරණය පෙළ හොඳින් පරිශීලනය කළ යුතුයි. 1 ශ්‍රේණිය සිට 10 ශ්‍රේණිය දක්වා පෙළපොත් හොඳින් පරිශීලනය කළ යුතුයි. ඉතින් මේ පරිශීලනය කිරීම පහසු කිරීම සඳහා මා විසින් නිබන්ධන 6ක් සකස් කොට තිබෙනවා. විශේෂයෙන්ම එතන තිබෙන්නේ ඔබගේ විභාගය සඳහා සූදානම් වීමේ පහසුව වැඩි දියුණු කරන්න තමයි මේ නිබන්ධන සැකසීම සිද්ධ වෙලා තියෙන්නේ. ඒක මේ වීඩියෝ පුරාම මා විසින් ප්‍රකාශ කරන්නේ මේක සංවිධානාත්මකව සූදානම් විය යුතු විභාගයක්. ඒ සංවිධානාත්මක සූදානම් වීම සඳහා විශේෂයෙන්ම දහම් පාසල් කළමනාකරණය පොත 1 ශ්‍රේණිය සිට 10 ශ්‍රේණිය දක්වා පෙළපොත්, ඒ වගේම හැකිනම් ගුරුවත් පොත් පරිශීලනය කළ යුතුමයි. ඒ වගේම පාලි සහ අභිධර්මයේ කොටස් සඳහා නිසි අවධානයක් යොමු විය යුතුයි. විශේෂයෙන්ම අපි දැක්ක මෑත කාලීනව ගිය වර්ෂවලට කලින් තිබ්බ විභාගවල බොහෝ දහම් පාසල් ගෘහ විභාගයේ සඳහා ඉදිරිපත් වෙච්ච අපේක්ෂකයන් සමත් වීමේ ප්‍රවණතාවයක් තිබුණා. නමුත් අපිට විශේෂයෙන්ම පසුගිය වර්ෂයේ පැවති විභාග තුළ අපි දුටුව දෙයක් තමයි දහම් පාසල් ගෘහ විභාගයේ අපේක්ෂකයන් විවිධ දිවයින පුහා අපේක්ෂකයන් මා වෙත කතා කරමින් නිබන්ධන ලබා ගන්නවා. බොහෝ දෙනෙක් ප්‍රකාශ කරපු දෙයක් තමයි සමහර අපේක්ෂකයන් ගිය වර්ෂය තුල අසමත් වීම සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඒකට ප්‍රධානම හේතුව තමයි බොහෝ දහම් පාසල් ගෘහ විභාගය සඳහා ඉදිරිපත් වන්නා වූ අපේක්ෂකයන් සහ දහම් පාසල් තුලින් මේ විභාගය බොහොම පහසුයයි ප්‍රකාශ කරමින් මේ විභාගය සඳහා ආසන්න සරල විෂය නිර්දේශයක් බව ප්‍රකාශ කරමින් මේ විභාගය සැහැල්ලුවට ගන්නවා. ඕනම කෙනෙක්ට පාස් වෙන්න පුළුවන් කියන අදහසින්. නමුත් ඒක වැරදි අදහසක්. විභාගය තුලින් විශේෂයෙන්ම මේක දහම් පාසල් ගෘහවලට ලැබෙනා වූ සුදුසුකමක්. ඒ වගේම දහම් පාසල් ගෘහවලගේ අනාගත උපාධි අපේක්ෂාව සඵල කර ගැනීමට තිබෙන හොඳම අවස්ථාව මේ විභාගය. ඉතින් මෙවන් වූ විභාගයක් සඳහා සූදානම් වන විට තාමත්ම විධිමත් ආකාරයෙන් සූදානම් විය යුතු. ඒ වගේම ප්‍රශ්න පත්‍ර ලේසි වුණත් අපහසු වුණත් වැදගත්ම කාරණය තමයි සම්පූර්ණ විෂය නිර්දේශය හොඳින් අධ්‍යයනය කරලා තමන්ගේ දැනුම සන්නද්ධ කර ගැනීම. දැනුම සන්නද්ධ කර ගැනීමේ ප්‍රධාන ප්‍රයෝජන දෙකක් තියෙනවා. දහම් පාසල් තුළ හොඳ අධ්‍යාපනයක් දහවන ලබා දීමට හැකිවීම අංක එකක්. ඒ වගේම තමන්ගේ අධ්‍යාපන අනාගත උපාධි අපේක්ෂා, ඒ වගේම තමන්ගේ රැකියා අපේක්ෂා සඳහා මෙතනින් ලබා දෙන්නා වූ අඩිතාලම ඔස්සේ ඔබට යාමේ හැකියාවක් තිබෙනවා. ඉතින් ඒක නිසා විශේෂයෙන් මේ විභාග අපේක්ෂක මේ විභාග සැහැල්ලුවට ගත යුතු නැහැ. ගිහි වුණත් පැවිදි වුණත් විභාග සැහැල්ලුවට ගත යුතු නැහැ. කල යුත්තේ 1 ශ්‍රේණිය සිට 10 ශ්‍රේණිය දක්වා පෙළපොත්, ඒ වගේම දහම් පාසල් කළමනාකරණයේ පොත් ගෘහවත් පොත් හොඳින් පරිශීලනය කිරීම, ඒ වගේම 7 ශ්‍රේණිය සිට 10 ශ්‍රේණිය දක්වා පෙළපොත්වල අභිධර්මයේ සහ පාලි කොටස් අනෙක් පාඩම් වල සමගාමීව අධ්‍යයනය කිරීම ආදී වශයෙන් හොඳින් සූදානම් වීම. විශේෂයෙන්ම පාඩම් 300ක් 400ක් පමණ ප්‍රමාණයක් තිබෙනවා ඔබට පරිශීලනය කරන්න. විභාගයේදී පාඩම් 300 400 නොපැමිණියා මේ පාඩම් 300 400 දැනුම දල වශයෙන් ඔබට අවශ්‍ය වෙනවා. ඔබේ අනාගතය දහම් පාසල් ගෘහ විභාගයේ පදනම තුලින් ඉස්සරහට සකසා ගන්නවා නම් මේ පාඩම් 300 400 දැනුම අනිවාර්යයෙන්ම ඔබට වැදගත් වෙනවා. ඒ වගේම ඔබට දහම් පාසල් දහුවන්ට ඉගැන්වීමේ ක්‍රියාවලිය තුළ සාර්ථක වීමටත් මේ පාඩම් 300 400 දැනුම වැදගත් වෙනවා. ඉතින් මේ කාරණේ නිසා ඔබ අනිවාර්යයෙන්ම හොඳට සූදානම් වී මේ විභාගය සඳහා ඉහළ සාමාර්ථ ලබා ගැනීමට ඔබ උත්සාහ කළ යුතුයි. එසේනම් මේ වීඩියෝ තුලින් මා උත්සාහ කළේ දහම් පාසල් ගෘහ විභාගය සම්බන්ධයෙන් නවතම තොරතුරු ඔබ වෙත ඉදිරිපත් කිරීමටයි. විශේෂයෙන්ම දෙවන කාර්තුව තුළ එහෙම නැත්නම් මැයි හෝ ජූනි මාසය තුළ දහම් පාසල් ගෘහ විභාගය පැවැත්වීමට නියමිතයි. ඉතින් ඒ සඳහා සූදානම් වෙන්න.
එහිදී විශේෂයෙන්ම දහම් පාසල් ගෘහ විභාගය සඳහා නියමිත වූ විෂය නිර්දේශය සඳහා හොඳින් සූදානම් වීම අත්‍යවශ්‍ය කාරණයක් කියන දේ මතක තබා ගත යුතුයි. විශේෂයෙන්ම ඒ තුලින් ඔබට පුළුවන් පහසුවෙන්ම දහම් පාසල් ගෘහ විභාගයේ ඉහළ සාමාර්ථයන්ක හා ළඟා වීමට. මම සාමාර්ථයන් මතක් කරන්නම්. ඔබේ පහසුව සඳහා ලකුණු 37කට වඩා අඩුවෙන් ගත්තොත් දුහවලයි, ඒ කියන්නේ ෆේල්. ඒ වගේම 35 සිට 49 දක්වා ලකුණු ගත්තොත් S එකක් හම්බ වෙනවා. 50 සිට 67 දක්වා ගත්තොත් C එකක්, ඒ කියන්නේ සම්මාන සාමාර්ථයක්. 65 සිට 77 දක්වා ගත්තොත් B එකක්, B එකක් කියන්නේ අධි සම්මානයක්. 75 සිට 100 දක්වා ගත්තොත් විශිෂ්ට සාමාර්ථයක්. පැහැදිලි? ඉතින් මේ කාලය තුළ මේ කාරණය පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතුයි. ඒ කවුණු කාරණා අවබෝධයට ගෙන තමයි ඔබ ප්‍රධාන වශයෙන්ම මේ විභාගය සඳහා සූදානම් වන්නේ. ඔබට මේ අයදුම් පත්‍ර නැවත අයදුම් කිරීමේ හැකියාවක් නෑ. අයදුම් පත්‍ර බාර ගන්න අවසාන දිනය වූයේ මාර්තු 31 වෙනිදා. එදායින් පස්සේ අයදුම් පත්‍ර බාර ගැනීමක් සිදු වෙන්නේ නෑ මේ විභාගය සඳහා. මේ වීඩියෝව වළංගු වෙන්නේ දහම් පාසල් ගෘහ විභාගය සඳහා අයදුම් පත්‍ර දමපු අපේක්ෂකයන්. නමුත් මෙහි තිබෙන නවම නිබන්ධන ලබා ගැනීමේ ක්‍රමවේදය 2026-27 වගේ වර්ෂවලත් විභාගය සඳහා පෙනී සිටිනා වූ අපේක්ෂකයන්ට වැදගත් වෙනවා. ඔවුන්ට දැම්ම අවම් පිහිවයක් යටතේ උපහිමි දැනුමක් ලබා ගන්න පුළුවන් මේ නිබන්ධන රැගෙන. නමුත් මේ විභාගය සඳහා අයදුම් කිරීමේ හැකියාවක් දැන් කිසිම අපේක්ෂකයෙක්ට හිමිවන්නේ නෑ. ඉතින් මේ කවුණු කාරණා තමයි මතක් කිරීමට තිබෙන්නේ. මේ වීඩියෝව දහම් පාසල් ගෘහ විභාග අපේක්ෂකයන්ට ලබා දෙන්න අප නැවතත් මෙවැනි වීඩියෝවකින් හමු වීමේ අපේක්ෂාවෙන් ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට ජය වේවා. තෙරුවන් සරණයි.